හරි එහෙනම් සුබ සන්ධ්‍යාවක් වේවා වගේ රත්තරන් යාළුවෝ හැමෝටම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් මේක තමයි පළවෙනි වීඩියෝ එක. අද ඉතින් අපි හොස්ටල් එකේ ඉඳන් මේ අපේ සීනි අයියලාගේ බෝඩිම එකට යනවා පොඩි ලෑට පොඩි පන්නයක් ගන්න. පිරිත් තරගෙන යන්නේ. ලොකු බජට් නෑ. පොඩි පොඩි ගලා වේදා කරලා චෝටි චෝටි පන් තමයි අපි ගන්න. මේ තේරවනේ පහේ අයිස්ක්‍රීම් ගන්න. දැන් නම් 20යි. මේ 20ක් වුණා හැබැයි ඉස්සර 5යි. දැන් 20යි. ඉතින් ඇත්තටම අපි කරන්න යන්න මොනවද කියලා කිව්වොත් අද අපි කරන්න සෙට් එක නා පස්සයි. ඔව්. සෙට් එක වෙලා අද අපි කරන්න යන්නේ පිටි අරන් ගිහිල්ලා රොටි හදන කිත්. තාම දරවලත් නෑ. තාම දරවලත් නෑ දැන්. කොහමද හිට උදේට තමයි රොටි කන්න එන්නේ. මේ යන විදියට. මේ දැන් ගොඩක් කළුවර වෙලා තියෙන මේ ෆෝන් එක වලට ඉන්න තමයි පොඩ්ඩක්. මෙහෙම වෙන්නේ මේ අපේ විල්ලුගේ 17 Pro Max එක. 17? ඔව්. ඒ මොකද්ද මගේ? අලුත් ෆෝන් එක. ඔයාලා තාම දන්නේ නැති ඉන්නේ. අලුතෙන් ඊ ආවේ. ඊ එක. ඒක එයාලා මේ ෆෝන් එක. එහෙම තමයි ඉතින් කට්ටියම යනවා. ඊට පස්සේ ආයි බලමු එහෙනම්. අම්මේ බයි. ඕද අපි මේ ඇවිල්ලා ඉන්නේ මොකක්ද ඔන්න. ඔය ගලින් ඇවිල්ලා දා. විල්ලුලා ගේ ළඟට. මේ අර ඉන්න එකගේ. එයා කිද්දට තමයි ආවේ බලන්න දානපතියෙක්. මේ ඔය ගොඩ පොඩ්ඩක් අවුල්. දානපතියෙක්. බලන්න මේ ගෙදර ඇත්තටම ලස්සනයි. මාර උත්කෘෂ්ටයි අනර්ගයි. ගොඩක් ලොකුයි. ගොඩක් ලොකුයි. හැබැයි මිල. අපිව ගේ ඇතුලට ගන්න. මේ ඉස්සරහා ඉතින් මේ පල්ලියක් තියෙනවා අපි මේ ඉන්නේ දැන් වවුනියාවේ අපි ඉන්නේ වන්නේ. ඉස්සරහා පල්ලියක් තියෙනවා. ඔයාලට පේන ඇති. දැන් ඉතින් ඇයි මත ගත්තේ? මේ වරේ අර වරේ කතා කරනවා. ටෝක් ටු මී මචං. මේ මේමයි සීන් එක උනේ. දැන් අපි කට්ටියම ගියා එකට. හරිද? ගිහිල්ලා අන්තිමට කට්ටිය පොඩ්ඩක් කැඩුනා. එන්න කියන්නේ මේ එන්න දුරක් එනවා මේ. දැන් කිලෝමීටර් ගාණක්. දැන් මේ කඩයක් ගාන ඇතුළේ ඉන්නේ. හිතපු තරම් ලේසින් නෑ. එපා වෙලා ඉන්නේ අර කඩේට යනවා මොන හරි ගන්නවා වගේ. බලමු ඉතින් මේ පැත්ත නම් පට් ලස්සනයි. ඉස්සරහට ඉතින් තව ඉන්නක් තියෙනවා. මේ හරි ගන්නවා වගේ යන්නේ. කාලෙත් නම් අඩුම බොරුවට දායි. අවුනේ නෑ මු බොරුවට අවිල්ලා තියෙන අපේ කණ්ඩායම් දෙනවා වගේ අර කඩේට ගියා. ගණන් අහලා වීඩියෝ එකක් ගත්තා කරගෙන ඉඳලා මූ දැන් යනවා. ඔව් ඔහොම තමයි. ඒ වුණාට මේ කෝටි 3ක දෙයිපල තියෙනවා. දැන් බැංකුවේ ලක්ෂ 40ක් තියෙනවා. අමණ්ඩම කියලා ලක්ෂ 25ක කාර් එකක් තියෙනවා. අතේ තියෙන ෆෝන් එක ලක්ෂ 4ම. දැන් මේ යනවා ලොකු ගලයක් ඉන්නේ. මේක ඇත්තටම අලි ඉන්නවා. ඔව් අලි ඉන්නවා. පොඩ්ඩක් අපි ඉතින් අවුලන්නේ මම අලි මන්තර දන්නවා. නෑ නෑ ඇත්තටම සද්දෙත් එක්ක අවධානය යන්නේ. අලිය හූ කියන එනවා. නෑ විනුනේ ඇත්තටම මේක අලි ඉන්නවා. ඔව් ඔයාලට මම පෙන්නන්න පේනදී අලිය හූ කියන එනවා. ලොකු කැටයක් තියෙන දෙපැත්තෙම. ඒ කියන්නේ දැන් අපිට අලිය හොඬේ පෙන්නුවොත් අපිටත් පුළුවන් අලියට අපේ හොඬේ පෙන්වන්න. ඒ මචං මේ මචං අර ඈත පේනවා. ඒ අර ගිල්ලුම දන්නවද මොකක්ද ඒක? අර අයියලා කිව්ව කනත්තද? ඔව් බං. පේන ඇති. ඒක අලි ඉන්නවද දන්නේ නැහැ නේද? යමයි. අර නෙමෙයි ඔයාලට තේරෙන්නේ මෙච්චර කළුවල වෙලා. අඩු පාළු බලපන්. මේ පාර බලන්න. මේක අලි ඉන්නවා ඇත්තටම ඉන්නවා. ඒ අන්නම අර ඒ අලිය ටෝච් එක ගහලා ඕයි. පේන ඇති. පාළුවට ගියපු ගයක් තියෙනවා. ඒක තමයි හොල්මන් ඉන්නේ. ඇත්තටම බලන්න. යා. මේක දෙක වෙනවද? හරි. ඇත්තටම මගේ මූණේ කිසි බයක් ගෑවිලාවත් නැහැ. එනවා. කෙටාගේ හරි නිකන් නෙමෙයි. පිටේ පොඩ්ඩක් පිටේදී ගණන් ගන්න එපා. මේකට බයට එනවා එහෙම ඉතින්. කවුරු ඉන්නවද? මේකට අපි ආවිල්ලා තියෙන්නේ දෙවෙනි පාර. පළවෙනි පාර ආවිල්ලා මොහිනී තමයි හම්බුනේ. ඔර කිඹුල් වුණද බං? ඕනේ තඩි බලපං කොබ කිඹුල් වුණද? අද රැයට කන්න පුළුවන්. අවුලක් නැහැ. ඕනේ ඉන්නවා. ඔක කිඹුල් වගේ උ. දැන් අපි ආවා at our final destination. ෆිල්ම් එක ගැනද කිව්වේ? ඔව්. මේ තමයි ඉන්නේ දැන් කට්ටිය මේ හදනාති මොනවද මන්ද? පේරාති චිකන් කරි. චිකන් කරිය හදන්නනේ. කට්ටිය වෙල්ලෙන්නේ. හලෝ රොටි ගන්නයි යන්නේ. මේ පිටුගෙන අපේ මයික් එක අපේ මේ අපේ නාගයා පාගිනා ගියා. එනවා අපි කල්ලිගාර. මේ
බත්තු යන්නද? පරිප්පු හදනවා අපි අද. මෙතනින් මේ කවුද වෙනවා? රාක්ෂයෙක් වෙනවා. එහෙනම් අපි දැන් යනවා මොනවද? දරකොල්ල හොයාගෙන. දර හොයන්න ගිහිල්ලා එන්න අපිත් එක්ක හම්බෙමු. කොල්ල දර කපනවා රොටි පුච්චන්න. බැහැලම් වැඩ. බාරට මාංශන අපේ දානේ. කො පොඩ මුණ පෙන්නම් කෙවා. අම්මර වීඩියෝ එකට මුණ පෙන්නන්න. හලෝ යාළුවනේ. වීඩියෝ මුණ පෙන්නන්න එන්නේ. ඒ මගේ කන කී ගානා බං රතින්යක් කියලා. ලැට් අයියා ඉස්ති කරේ. ලැට් අයියා මේ අපි සිලා ගතින් හැදිච්ච සුපිරි රොටි. මෙන්න රොටි. මේ රොටි හැදුනේ අපේ මෙයාගේ අතේ තමයි ඉතින්. එයාට මේ උනාම එයාට මේක පොද පාඩමක් වෙනවා අනාගත. වයිපි පොජ්ජට. හරි අපි දැන් උදෑසනම අපිපිදී මේ ආයි නැවත අපේ නේවාසිකාගාරයට පිටත් වෙන අවස්ථාව හරි පොලා. ඇත්තටම ඊයේ අපි හොඳ විනෝදයක් ලැබුවා. නටලා සින්දු කියලා හොඳ විනෝදයක් ලැබුවා. ඇත්තටම කිව්වොත් අපි කාලා බීලා අයියලා හරි හොඳයි. ඔතන සෝන තියෙන දැන් අපි මේ සෝන අපේ උන්ට ට්‍රැක් නේ. ඔව් පොඩ්ඩක් බලන්න. අපි යමු. ඔම්ම තමයි ඉතින් ජීවිතේ ගෙවෙන්නේ මේ දවස් ටිකේම. උලන්නේ නැහැ සැපේ ඉන්නවා කොල්ලෝ ඔක්කොම. අයියලා අපිට හොඳට ඇරියා මේ හොඳට කන්න දුන්නා. හොඳට කන්න දීලා හොඳට අපි නැටුවා සුපිරි ෆන්නක් ගත්තා. මధుරෝ නම් ටිකක් වැඩි. අප්පා. ඈ? කිමුල්ලු නෝ ඔක්කොම ඉන්නවා. මේ සින්දුවක් දාලා දෙන්න වැඩි හිතන්න එපා. මේ නේද මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දාලා දෙන්නේ නේ. ඉන්බිල්ට් මියුසික් පාරෙන් නටනවා කොල්ල වෙනවා. එහෙම තමයි කොල්ල චිල් එකේ ඉන්නේ. චිල් එකේ ඉන්නේ. පොඩ රස්නේකද? ඔව්. තාටේකින් මේක අපේ වීඩියෝ එඩිටර් තමයි අර බෑග් එකක් අර දාගන්නේ. අවබෝඩ් වීඩියෝ කරන ආන්සර් කරන්නේ අපි කියනවා. ඔව්. දැන් කට්ටිය අයියලත් බය වෙලා ඉන්නේ අපි හැම වෙලේම බෝඩින් ගාඩ් රින්ග නිසා. ඒස්සන්නේ. එයා තව ඉස්සරහට ගිහලා හැම ඕඩේ යකා අම්පාර වාමාතාව බය කරා නේද? ඔය ඒ උච්චයි. අපි පොඩ්ඩක් අමාරුවෙන් යන්නේ අපිට මේ මම මේකයින බරයි අවුලන්නේ
කාචුට්ට දුරයි කොහොමද අරගෙන යනවා එවරන පොඩ්ඩක් දාන්න ஒன்னு சிரிச்சா சில்லற கலகல கண்ணு அடிச்சா கங்கன கனகன அவ முறைச்சா கூட என்ன கூற கள்ளி கனகா கண்ணுக்கு என்ன விட ஒன்னு சிரிச்சா சில்லற கலகல கண்ணு அடிச்சா கங்கன கனகன Bapak hari suci hadenewa hari tapu kalayak ngehitinewa kami hamut tenewa kau kisah memang hari newa සෙව් බෑස් බෙදාගෙන ගන්නවා නේ තමයි තනියම ගන්නවා පාරණ පෙට්ටිය නෑ ඉන්නේ පාගුලේ ඉන්නේ පාගු lagu pilih